චෙසුපීටයි. ජේසුස් වහන්සේ කියනවා අවර දිගින් වලාකුලක් නැගී එනකොට ඔබ කියනවා වහින්නේ කියලා. එසේම වන්නේය. දකුණු දිශාවෙන් හුළඟක් හමාගෙන එනකොට ඔබ කියනවා ග්‍රීස්මයක් ඇති වෙන්නේ කියලා. එසේ වෙනවා. කාලයේ සලකුණු දන්න ඔබ ඇයි උන්වහන්සේගේ කැමැත්ත දැනගන්නට බැරි වෙන්නේ? ජේසුස් වහන්සේ කියනවා ඔබේ පැමිණිලිකාරයා ඔබ උසාවියට ගෙන යද්දී ඔහු සමග මගදීම මිත්‍ර වෙන්න. එහෙම නැත්නම් නඩුකාරයා ඔබ ඇදගෙන යන්නේ. නඩුකාරයා උසාවියේ ඉන්න ප්‍රධාන නිලධාරීන්ට ඔබ බාර දෙනවා. ඔවුන් ඔබ හිරගෙදරට යනවා. අන්තිම සතිය ගෙවන තෙක් ඔබට හිරගෙයින් එළියට එන්න බෑ කියලා. එයින් අදහස් වෙන්නේ කුමක්ද? ආදර දරුවනේ අපි මේ ලෝකයේ ඉද්දී ලෞකික දේවල් එක්ක හැප්පෙන්න ගිහිල්ලා ලෞතුරු දේ අපිට නැති වෙනවා. සමහර දේවල් තියෙනවා හිතෙන් අයින් කරලා දාන්න ඕනේ. අයින් වෙන්න ඕනේ, අයින් කරලා දාන්න ඕනේ. ඒවත් එක්ක හැප්පෙන්න ගියොත් කාලේ නාස්ති වෙනවා. කාලේ නාස්ති වුණාම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ජීවිතේ සතුටින් ඉන්න විදිය ගැන ඔබට අමතක වෙනවා. ඒ නිසා සමහර දේවල් තියෙනවා ඔළුවෙන් අයින් කරලා දාන්න. සැනසීමෙන් ජීවත් වෙන්න, ප්‍රීතියෙන් ජීවත් වෙන්න. ජේසුස් පිටයි.